මේ පේනව නේද ගම් වතුර අපිට ගල්ලා බඩු මුට්ටු අරව මේ යන්න පාරක් නැහැ. මේ පාරත් වැහිලා තියෙන්නේ. ඔන්න ඔහම තමයි අපි ඉතින් ඉන්නේ. මේ තියෙන්නේ උඩ තට්ටුවේ ඉඳලා මේ ගන්නේ මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ. මෙන්න එතන බෝට්ටුවකුත් හිර වුණා. මේ බෝට්ටුව හිර වෙලා තියෙන්නේ මොනවක් කරගන්න බැරුව මිනිස්සුත් එක්ක. පව් ඉතින් මොනව කරන්නද බලා ඉන්න තමයි වෙන්නේ. මොකක් හරි ගේමක් ගහගන්නකම් මේ තියෙන්නේ මෙන්න මේක තමයි තත්ත්වය අපේ. මේ ඉතින් ඉන්නේ අපේ පාරේ ඉන්න බල්ලෝ. යන්න දගන්න නැතුව අසරණ වුණාම එහෙම තමයි සලකන්නේ අපි. මේ කෙලින්ම ගඟ එන්නේ පාර දිගේ. උඩ තට්ටුවට වෙලා ඉතින් බලාගෙන ඉන්නව මොකද්ද කරන්නේ කියලා. මේ කඹෙත් දාලා දුන්න මිනිස්සයන්ට එහාට මෙහාට යන්න. මොකද මෙතනින් පාරක් තියෙනවා. ඒකේ යන්න ගිහිල්ලා මිනිස්සු මැරෙන්න වගේ ගියාම දැන් නම් බෝට්ටුව ගොඩක් දුරට ගේම ගාගෙන කට්ටිය ගොඩ ගත්තා. බෝට්ටුව හිර වුණා මෙතනින් යන්න ගිහිල්ලා. බෝට්ටුව ස්ටාර්ට් කළා යන්න. දැන් බීටයි නෝක තමයි තත්ත්වේ දැන්ට පේන විදිය. ආයි හුලං එක්ක වැස්සක් එන්න යන්නේ. ආස කළු කළා ආපහු වැස්ස එන්න. වැඩි විස්තර ඉස්සරහට දන්නවනම්